සුබ දවසක් යාළුවනි. ඔයගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ Creative Pencil channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට Adobe Illustrator භාවිත කරලා කොහොමද මේ වගේ නිර්මාණයක් කරන්න කියලා කියලා දෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැනට තියෙනවා ගොඩක් වෙබ්සයිට් ඒවැ පුළුවන් මෙන්න මේ වගේ නිර්මාණ විකුණන්න දාලා යම්කිසි ආර්ථිකමය ලාභයක් ලබා ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක රැඳෙන්න දිගටම මේ වගේ වීඩියෝස් නරඹලා මේවෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ පැසිව් ඉන්කම් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු අද මොනවද මේ කොහොමද මේ නිර්මාණය කරන්න කියලා. අපි මුලින්ම කරන්න ඕනේ Adobe Illustrator open කරගෙන ඒකේ අලුතෙන් page එකක් create කරගන්න ඕනේ. create now ගියා. ඊට පස්සේ මේකේ මම මේකේ හදාගෙන තියෙනවා pixel 1000යි 18 CMYK color high resolution එක 300 ppi වලින් දාලා තිනවා. මේක අපි create කරනවා. create කරා පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඉස්සල්ලාම අපි මේකට අවශ්‍ය වෙන brush ටික හදා ගන්න ඕනේ. අපිට brushes panel එක මෙන්න මෙතන පෙන්නනවා. මේ brush panel එක මෙතන පෙන්නන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙතන window එකට ගිහිල්ලා මෙන්න මෙතන මෙන්න මේ brushes කියන එක අපිට පුළුවන් ටික් එක දාගන්න. එතකොට මෙන්න මෙතන ඔයගලන්ට ඒක view වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා brush එක හදා ගන්න ඕනේ. brush එක හදා ගන්න නම් අපි මෙතන ellipse tool එක අරගන්න ඕනේ. ellipse tool එක අරගෙන මේකේ මේ line එක අයින් කරලා මේක මාරු කරගන්න ඕනේ. fill එකට දාගන්න ඕනේ. fill එකට දාලා අපි ඉස්සෙල්ලාම රවුමක් හදාගමු. මේ රවුම හදාගෙන අපි යනවා මෙන්න මේ tool එක direct selection tool එකට යනවා. direct selection tool එකට ගිහිල්ලා අපි මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ node එකට කියලා මේක මෙහෙම drag කරනවා. ඊට පස්සේ අපි alt key එක ඔබාගෙන මෙන්න මේ node එකේ මෙන්න මේ උඩ handle එකට තියලා මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම පල්ලයට ගන්න. එහෙම අල්ලගෙන අනිත් පැත්තේ handle එකත් අරන් මෙහෙම ඒ ප්‍රමාණයට වගේ ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන anchor එකට තියලා ඊට පස්සේ අපි ඒකත් පොඩ්ඩක් මෙන්න මේ පැත්තට අපේ වම් පැත්තට වගේ පොඩ්ඩක් හරි මේ තියෙන්නේ පළවෙනි brush එක. ඊළඟට අපි ආයෙ කරන්නේ මෙතනින් ආයෙ ellipse එකට ගිහිල්ලා ආයෙ oval shape එකක් හදාගන්න. මෙන්න මේ oval shape එකක් හදාගන්නවා. ඊට පස්සේ ආයෙ direct selection tool එක අරන් මෙන්න මෙතන anchor එකට තියලා click කරනවා. click කරාන් පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ anchor handle එක අරගෙන පොඩ්ඩක් මෙහෙම උඩට මෙන්න මේකට පොඩ්ඩක් ළඟට ලං කරනවා. ඊට මේකෙත් උඩේකෙත් ඒ වගේම ලං කරනවා. ඊට පස්සේ අනිත් පැත්තේ handle එක මේකත් අරගෙන හරි ඊළඟ brush එකත් අපි හදලා ඉවරයි. අපි ඒකෙන්ම ගමු මේක ක්ලික් කරලා alt එක ඔබාගෙන ආයෙ පල්ලෙහාට drag කරාම මේකේ copy එකක් අපිට එනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන ආයෙ direct selection tool එක අරන් මේක ක්ලික් කරලා මෙන්න මේ notes ටික select කරගන්න. ඊට පස්සේ මේක අරගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් side එකට වම් අත පැත්තට drag කරනවා. ඔන්න ඊළඟ brush එකත් අපි හදලා ඉවරයි. ආයෙ කරන්න තියෙන්නේ ආයෙ ellipse tool එක අරගෙන මේකේ රවුමක් හදා ගන්න ඕනේ. හරි රවුමක් මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මෙහෙම තියාගත්තා. ඊළඟට අපි යනවා මෙතන effects වලට. effects වලට ගිහිල්ලා distort and transform කියන එකට කියනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා transform කියලා එකක්. ඒකට යන්න ඕනේ. ගියාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි. ඒකේ තමයි අපිට මේක හදාගන්න තියෙන්නේ. අපි ඉස්සල්ලාම කරන්නේ මේ copies කීයක් ඕනේද කියන එක දාගන්න ඕනේ. copies අපි මෙතන 7ක් කියලා දාගමු. ඊට පස්සේ move එක අපි බලමු 7 කොයි විදිහට දෙන්නේ කියලා.
ඒ දුර ප්‍රමාණය හොඳයි 100 px කියලා දාගන්න. ඊට පස්සේ vertical එක 0ම තියාගන්න. ඊට පස්සේ horizontal scale එක අපි අඩු කරගන්න ඕනේ. scale එක 100ට මෙතන 75ක් කරමු. 60ක් විතර කරමු. ඊට පස්සේ මේකත් 160ක් කරමු. 176 ප්‍රමාණය මම තියාගන්නවා. ඊට පස්සේ දැන් මේක දුර ප්‍රමාණය ඇති. අපිට කොහොමද මෙතනින් තව චූට්ටක් අඩු කරමු. හරි. 90 ප්‍රමාණයට ගත්තා. හරි. ඊළඟ අපි මේක ඕකේ කරනවා. එතකොට මේක අපි ඊට පස්සේ මේක මෙහෙම සිලෙක්ට් කරලා ඔබ්ජෙක්ට් එකට ගිහිල්ලා expand appearance දෙනවා. expand appearance දුන්නාම මේක මේ විදිහට ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකේ copy එකක් ගන්නවා. මේක අපිට ඕනේ අනිත් පැත්ත හරව ගන්න මේකේ copy එකක් අරගෙන මේක කරන්නේ ආයේ alt select කරලා මේක සම්පූර්ණයෙන් මෙහෙම පල්ලෙහාට drag කරනවා. drag කරලා ඒක අපිට ඕනේ transform එකට ගිහිල්ලා transform එකේ reflect එකට යන්න. ඊළඟ මෙතන තියෙනවා reflect එකේ vertical කියලා එකක්. vertical එක select කරලා okay කරන්න. මේක මේ විදිහට ආවා. ඊළඟට අපි කරන්නේ මේක අරගෙන මෙන්න මේක හරියට මේක උඩින් මේක සෙට් කරන්න ඕනේ. සෙට් කරා සම්පූර්ණ එකම අරගෙන උඩට අරන් යනවා. මේකේ අපි ඊළඟට මේක තව ටිකක් පොඩි කරමු. මේ ප්‍රමාණය තමයි. හරි. ඊට පස්සේ අපි මේකෙන් මේ ටික සිලෙක්ට් කරලා ආයේ copy එකක් ගන්නවා. copy එකක් අරගෙන copy එකක් අරගෙන අපි මේක group කරා අපි මේක අයින් කරනවා. මේකත් අපි pattern transparent කරනවා. ඊට පස්සේ මේක අරගෙන මේකේ තව copy එකක් අරගන්නවා. අරගෙන මේකත් අපි transform එකට ගිහිල්ලා reflect කරනවා. okay එක දෙන්න. හරි. දැන් මේ තියෙන අපි හදාගත්ත brushes ටික. දැන් අපි මේකෙන් තව copy එකක් ගන්නවා. ඊට පස්සේ මේකෙන් තව copy එකක් ගන්නවා. ඊට පස්සේ මේ දෙකත් අපි transform ගිහිල්ලා reflect එකක් දෙනවා. ඔන්න පැත්තට මේක කාපු. දැන් අපිට හදාගන්න තියෙන ඔක්කොම brushes ටික අපි හදාගෙන ඉවරයි. අපි ඊළඟ කරන්න තියෙන්නේ මේ brush panel එකට මේක add කරගන්නයි තියෙන්නේ. පස්සේ අපි මේක තව ටිකක් පොඩි කරගන්න ප්‍රමාණය. ඊළඟට අපි කරන්නේ මෙතන තියෙන මේ එක එක ඇදලා මෙතනට drag කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක select කරලා මෙන්න මෙතන මේ plus mark එක click කරාම මේක මෙතනට add කරන්න පුළුවන්. අපි ඉස්සලා මේ new button මේ plus mark එක add කරලා එකක් කරමු. මම මෙතන දෙන්නේ art brush කියලා. okay දෙනවා. okay දුන්නා මෙන්න මේ වගේ window එකක් එනවා. ඒකේ මේ ටික මුකුත් කරන්න එපා. මේ විදිහට තියන්න. මෙතන ඊතලේ මේ දකුණු අත පැත්තට යන විදිහට දාන්න. method එක අපි දාමු tint කියලා දාලා වෙලා okay කරන්න. අන්න ඒ විදිහයි කරන්නේ. ඊළඟට මේ පැත් මේක ගන්න මේක අරන් මම මේක අනිත් ක්‍රමයකට කියලා දෙන්න. මේක අරන් drag කරන්න මෙහෙම drag කරාම එතන art brush එනවා. මේ window එකේ okay කරන්න. okay කරාම මේ window එක එනවා. මේකෙත් මෙන්න මේ වගේ tint කියලා දෙන්න. ඒ වගේ අනිත් brush ටිකත් add කරගෙන යන්න.
දැන් බ්‍රෂ් ටික ඔක්කොම ඇඩ් කරලා ඉවරලා ඊළඟට ටික කියලා දෙන්නම්. හරි. දැන් බ්‍රෂ් ටික ඔක්කොම ඇඩ් කරලා ඉවරයි. මම මේ ටික කොහොම ඩිලීට් කරගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ එතන තියෙන අපේ ආර්ට්බෝඩ් එක මේකේ අපි දෙකට බෙදා ගන්න ඕනේ. ඒකට මම මේකේ රූලර් එක view කරගන්නම්. මේ view එකට ගිහිල්ලා රූලර් එක view කරගත්තා. show ruler දැම්මා. දැන් මම ඔයාලට පේනවා මෙතන මේ එක ආවා. ඊට පස්සේ රූලර් එක ආවා. රූලර් එක ආවට පස්සේ මම මෙතන ගිහිල්ලා මේ line tool එක අරගෙන ඒක හරියට මේ මැද්දෙන් තියෙන මෙහෙම shift එක ඔබාගෙන ඉලක්ක ඇඳ ගන්නවා. ඊළඟට මෙතනත් මේ මැද්දෙන් හරියටම ඉලක්ක ඇඳ ගන්නවා. මේ දෙක දැන් පේන්නේ නැහැ. මේකට කලර් එකක් දාගමු. හරි. දැන් මේ ඉලි දෙක මම මෙහෙම සිලෙක්ට් කරා. ඊළඟට මම යනවා මෙතනින් layer panel එකට යනවා. layer panel එක මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට layer panel එක පේන්නේ නැත්නම් මෙතනින් windows වලට ගිහිල්ලා මේ layer clean එක ටික් එක දාගන්න. එතකොට මෙතන layer panel එක view වෙන්න ගන්නවා. දැන් ඔන්න මගේ layer එක මෙතන තියෙනවා. layer එකේ මේ ඇඳපු ඉරි දෙක මෙහෙමම තියෙනවා. අපි කරන්න ඕනේ මෙතන අපි මේ අඳින එක පැත්තක ඇඳාම අනිත් පැත්තෙත් ඒ විදිහටම සමානව ඇඳෙන්න විදිහට හදාගන්නයි ඕනේ. ඒකට අපි කරන්න ඉස්සෙල්ලා විදිහටම මේක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ අපි යනවා මෙතන effect වලට ඊළඟට distort and transform කියන එක තියෙනවා. ඒකේ transform එකට යන්න. ගිහිල්ලා ඉවරලා මෙතනදී කරන්න තියෙන්නේ copies ගන්න. අපි එකක් ඇඳාම තව කොපියක් එන්නයි ඕනේ. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණය දැනට අවශ්‍යතාවය තියෙන එකයි. ඒකට මම එක කියලා දානවා. දාලා ඉවරලා මේකේ මෙතන ඔප්ෂන් එක දෙනවා. ඒක අඳින එක රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ. ඒක විරුද්ධ පැත්තට එන්න ඕනේ කොයි අතරද? x අක්ෂය පැත්තටද y අක්ෂය පැත්තටද කියලා මේක අපි දාන්න ඕනේ. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ පැත්තෙන් ඇඳුත් මේ පැත්තට. එතකොට x අක්ෂය පැත්තට තමයි මට අවශ්‍ය වෙන්නේ. x axis එක පැත්තට දැම්මා. දාලා ඕකේ කරා. ඔන්න දැන් මේක අපේ මේකේ මේ විදිහට හැදිලා තියෙනවා. දැන් අපිට ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මම දැන් යනවා ආයි බ්‍රෂස් වලට. ගිහිල්ලා ඉවරලා මම කරන්නේ මෙන්න මෙහෙම. ගිහිල්ලා ඉවරලා මෙන්න මේව ඉස්සර මගේ ඩිස්ටෙලෙක්ට් කරගෙන මේක අරගන්නවා මෙහෙම එකක් අරගෙන ඉල්ල ඇඳලා බලමු මේක වැඩ කරනවද කියලා. හරි. වැඩේ හරි. හරි දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ ලේයර්ස් වලට ගිහිල්ලා මෙන්න මේක හැම වෙලාවෙම සිලෙක්ට් කරන ඉඳලා මෙන්න මේකට ලොක් එක දාගන්න. ලොක් මාක් එක දාගත්තාම මේක ඩිලීට් කරගමු. ඊට පස්සේ අපි කරන්නේ මෙතන අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලාම එකක් අඳින්නම්. මේක සිලෙක්ට් කරලා මම මේකේ ප්‍රමාණය ස්ට්‍රෝක් එකේ සයිස් එක මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්.